අයිබෝන් කිලිපි ගන්නවා ආලොවට ටිච් තිගෙන තවත් අලුත් YouTube වීඩියෝ වල හැමෝමව අද මේ වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තින්නේ අපේ ESP32 lesson series එකේ 3 වෙනි lesson එක. අපි මේ lesson එකෙන් කතා කරන්න යන්නේ ESP32 board එකක් සහ LED එකක් පාවිච්චි කරලා ඒ වගේම push button එකකුත් use කරගෙන කොහොමද LED එකක් on off කරගන්නේ කියලා. මේක ඇත්තටම කිව්වොත් BS ලත සහ ගොඩක් අයට වටින වීඩියෝ එකක් වේවි. මොකද අපි මේකේ කෝඩින් එකේ ඉඳන් ඔක්කොම A to Z ඔයාලට කියලා දෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අපේ ටියුටෝරියල් එකට. හරි මම ඔයාලට මුලින්ම කියන්නම් අපි මේ lesson series එකෙන් මොනවද ඔයාලට කියලා දෙන්නේ කියලා. ඒ කියන්නේ line up එකක් විදිහට මම පිළිවෙලට කියන්නම් ඔයාලා මේක ඉගෙන ගන්න යන්නේ මොනවද කියලා. එතකොට පළවෙනි එක ඔයාලා මේකේ ඉගෙන ගන්නවා කොහොමද ESP32 board එකට push button එකක් switch එකක් සවි කරගන්නේ කියන එක. ඒ වගේම දෙවෙනි එක තමයි ඔයාලා කොහොමද LED එකක් ESP32 එකක් use කරගෙන on off කරගන්නේ කියන එකත් මේ lesson එකේ ඉගෙන ගන්න. ඒ වගේම තුන්වෙනි එක තමයි ඔයාලා මේ lesson එකේ digital input සහ digital output එක වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන මේ lesson එකේදී ඔයාලට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම හතරවෙනි එක තමයි ඔයාලට මේ lesson එකෙන් පුළුවන් වෙනවා Arduino IDE එක use කරලා ඔයාලට සරල program එකක් build up කරගන්න හැකියාවක් ලැබෙනවා මේ lesson එකෙන්. හරිද? ඒකින්ද දිගටම ඔයාලා මේ වීඩියෝ එක skip නොකර බලන්න. මොකද ඔයාලා skip කරොත් ඔයාලට මේකේ සමහර තැන් අඩු වෙලා අනිවාර්යෙන් ඔයාලට මේ lesson එක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකින්ද දිගටම බලන්න. එහෙනම් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ. ඒ වගේම අපිට මොනවද මේක ප්‍රොජෙක්ට් එක බිල්ඩ් කරන්න ඕන equipments මොනවද කියලා අපි එහෙනම් දැන් බලමු. හරියල්නේ මම ඔයාලට පෙන්නන්නම් අපිට ඕන වෙන බඩු ටික මොනවද කියලා. අලිතින් මේ දැන් පේන්නත් තියෙනවානේ. අපිට ඕන වෙනව මුලින්ම අපි ESP32 board එක ප්‍රෝග්‍රෑම් කරන්න මෙන්න මේ වගේ micro USB cable එකක් ඕන වෙනවා. ඒ වගේම අපිට push button එකක් ඕන වෙනවා. ඔයාලත් මේකට කැමති විදිහක push button එකක් use කරගත්තට අවුලක් නැහැ. මම use කරන්නේ මෙන්න මේ තියෙන જાතියේ push button එකක්. ඊට අමතරව අපි use කරනවා මේ තියෙන්නේ ohm 220 resistor එකක්. ඔයාලට පේනවා ඇති. ohm 220 කිව්වම ඔයාලට color code match කරගන්න පුළුවන් වෙයි. මේකේ color code එක තියෙන්නේ මම ලං කරලා පෙන්නනවා. කැප්චර් වෙන්න මේකේ මේක පොඩි හින්දා කැප්චර් වෙන්නේ නැහැ. ඒත් අපි ඔයාලට කියන්නම් ohm 220 කියන කලර් කෝඩ් එකේ මම දාලා ඇති. දැන් ඔයාලට ඉමේජ් එකක් ඔයාලා ඒක බලාගෙන ඒ කලර් කෝඩ් එකට මැච් වෙන රෙසිස්ටර් එකක් ගන්න. රෙසිස්ටර් එකක් නැතුණත් මේ වැඩේ කරන්න පුළුවන්. අපි අර ඔයාලට A to Z ඔක්කොම කියලා දෙන්න ඕන හින්දා තමයි මේ කියලා දෙන්නේ. මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මේ රෙසිස්ටර් එකකින් වෙන්නේ නැත්නම් මේකත් යාළුනේ අපේ දෙන වෝල්ටීතාවය යම් කිසි තරමකට අඩු කරලා දෙන එක තමයි ඉතින් මේකෙන් වෙන්නේ. ඔයාලට එහෙම කේස් එකක් නැහැ. LED එක ඩිරෙක්ට් යූස් කරත් ඉතින් ESP32 board එකත් එක්ක හරිද? ඊට අමතරව මම යදා ගන්නවා මේ තියෙන මේ red LED එක. ඔයාලට කැමති පාට එකක් ගන්න. මම මෙතන red ගත්තේ ඔයාලට කියලා දෙන්න ලේසි හින්දා. හරිද? ඊට අමතරව මෙතන තියෙනවා අපිට male to male jump wise 4ක් මම ගත්තා. මට මේකට high කරගන්න ලේසි වෙන්න. ඔයාලත් ඕන නම් ඒක විදිහට යූස් කරගන්න. ඊට අමතරව මෙන්න තියෙන අපේ ප්‍රධාන මොලේ මේක තමයි ඉතින් ESP32 board එක. දැන් ඉතින් ඔයාලා හැමෝම දැකලා දන්නවා ඉතින් ESP32 board එක කියන්නේ මොකක්ද කියලා. හරිද? මේ තියෙන්නේ ESP32 board එක. ඒ වගේම මම මේ breadboard එකක් නිකන් හයි කරලා ඉතින් මේ පරණ breadboard එකක් තිබ්බේ මගේ. මට ඉතින් breadboard එකකුත් ඇති මේ වැඩේට. මම අර දෙකක් හයි කරගත්තේ මගේ ලේසියට. එහෙනම් අපි බලමු කොහොමද මේක fix කරන්න කියලා. එහෙනම් අපි යන් ඒකට. ඔන්න එහෙනම් අපි වැඩේ පටන් ගමු. හරිද? මම ඉතින් ඔයාලට මුලින්ම මම පොඩි දෙයක් පෙන්නන්නම්. මම ඔයාලට ඒක පෙන්නන්නේදී ඔයාලා දැන් breadboard එකේදී connection high කරගද්දි මේක ගැන හොඳට සැලකිලිමත් වෙන්න. හරිද? breadboard එකේ දැන් ඔයාලට මේ තිත් පේලියක් පේනවනේ. මේ තිත් පේලිය යට පැත්තට යන connection තියෙන මේ කෙලි. හරිද? මේ පේන එකම connection එක තමයි මේ දිගටම තිත් එකේ ගිහින් ඉතින් ඔයාලා වැරදිලවත් අර දැන් LED එකක් මෙන්න මේ පැත්තට ගහලා යූස් කරන්න එපා. කියන්නේ සමහර ඉන්නවා දන්නේ නැති ඉන්න මෙන්න මෙහෙම ගහලා යූස් කරනවා. එහෙම කරොත් එහෙම LED එක ෂෝට් වෙනවා. මොකද මේ එක ලයින් එක යන තියෙන්නේ. මේකෙන්ද LED එක අපේ කරගන්නේ මේ පැත්තට. ඊට කලින් මම තව දෙයක් පෙන්නන්නම්. සමහරට මම මේකේ A to Z නේ පෙන්නන්නේ. සමහරට දන්නෙත් නෑ. අර පොඩි ළමයි එහෙම මේක බලනකොට මේක ඇනෝඩ් එක මොකද්ද කැතෝඩ් එක මොකද්ද? ඇනෝඩ් එක කියන්නේ මේකේ LED එක දිග එක තමයි ඇනෝඩ් එක. කැතෝඩ් එක තමයි මේ පොඩි එක. ඒ කියන්නේ රින එක. ඔයාලට ඒව ගැනත් මම මේ කියලා දෙන්නේ මොකද මේ channel එක පොඩි ළමයිනුත් බලන හින්දා. හරිද? මම එහෙනම් මේ විදිහට මුලින්ම LED එක මගේ මෙන්න මේකේ දැන් ඔයාලට මේ line එක පේනවනේ. මේ line එක මේ දිගටම තියෙන. දැන් මේකේ මේ ධන සහ ඍණ විදිහට සඳහන් කරලා තියෙන හින්දා ඔයාලට ලේසි වෙන්න මම මේ විදිහට LED එකේ ධන එක මේකේ ධන පැත්තට ඍණ එක මේ විදිහට මාක් කරලා තියෙන විදිහට high කරගන්නවා. මොකද නැත්තම් සමහර අයට පැටලෙන්න පුළුවන් හින්දා. හරිද? ඊට පස්සේ එහෙම සෙට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්න ඕනේ resistor එකත් සෙට් කරගන්න ඕනේ. resistor එක වල සෙට් කරන්න ඕනේ මේකේ මේ ඍණ side එකට. හරිද? ඍණ side එකේ මෙතන මේ golden color එකේ තියෙන පැත්ත තමයි ඍණ side එක මේ ඉස්සරහට එන්න ඕනේ. හරිද? හරියට resistor එක සෙට් කරගන්න නැත්නම් සමහර වෙලාවට LED එක blink වෙන්නේ නැතුව යනවා.
ඔස්සොරි වැටුන ඉතින් දන්න ඇද්ද අපිට ඉතින් අර ලොකු ආධාරහ නෑන අද මංගේ විදියට එක සෙට් කරගත්තා දැන් අපි අපේ බෝඩ් එකට සෙට් කරගමු මේ විදිහට මං ඉතින් කල එකත් මේ විදින මැච්චනය තිරගත්තා මේක රෙට් කල එකත්ම මේ විදිහට මේක දාන පැත්තර හලගත් තින් ඒකන් මම මේ එකම කලයකින් ගන්නෙත් මොකද මේ ඔයාලට සමහරට පැටලෙන හින්ද ඔන්න ඉතින් දැන් හොඳට බලාගෙන මේක සෙට් කරගන්න දැම් එක දන සයිඩ්ඩෙන් තින් එකන ඇනෝඩ් එක මේක ඇනෝඩ් එක සෙට්ටෙන් ඕනේ ඊස්පීත2 බෝඩ් එක GIOP පින් දෙවනි එකට මේ තින් මෙන්න මෙතන තමයි ඒක තින්නේ හොට පේන ඇති දැකින්න පෙන්න්න ඔයිතින් දෙක කිය ඔය හැ පැත් දෙකට හැ පැති තින දී හතර කියර තිනකට තම අපි පුෂ් බට්න එකකුත් සෙට් කරගන්න හරි ඊට පස්සේ ඔයාලා මෙන්න මේ තියන්නේ මේ එල්ඩගේ වින සයිඩ්ඩෙන් ඒකවාල සෙට් කරගන්න ග්‍රයින්්හකට කැම මේ බෝඩ් දෙන කැමති ග්‍රයින්්හකට සෙට් කරගත්තර කේසගන්න මත් මේ තර ග්‍රයින්්හකට සෙට් කරගත්තා ඊට පස්ස අපි අපේ පුෂ් බට්න එක සෙට් කරගන්නවා පුෂ් බට්න එකත් ඔයාලර කනෙක්ෂන් හරි විදිහට සෙට් කරගන්න මේදර පුෂ් බට්න පැත්තිින් සෙට් කරගත්ත මේ විදිහට සෙට් කරගත්තා ඊට පස්සේ පුෂ් බට්න එක තයාලන වාලා මේ හිතන්න එපා මේ දෙපැත්තෙන් මෙම හයිකල් ඔන්න ඔ් වෙනවා කියන වාල සෙට් කන්නනේ මෙන්න මේ තියන දෙපැත්තර මේති මංවාට ගලවල් පෙන්න දෙයන්න මංවාට සෙට් කලම් පෙන්න්නන්නකෝ මේ විදිහට මම මේ කහපාටික ගහනවා මෙතන්ට වාලා පිති මේ කලයගෙන් මුන්නෑ ජම්පුව සමහර ඉතින් මගින් වත්සප්පගෙන් චැට් කල්ලා හනෝ මේ කලයක මේ විදිහට මුන්නදි කෙළ හෙම ඕන්නෑ වාට පහසු කල එකක් බලලා සෙට් කරගන්න හරිද ඊට පස්සු වල කරන්න ඕනේ මෙන්න මේ තියෙන පුෂ්බට්න එක කැමති මෙ පින්න එකක් සෙට් කරගන්න ඕනේ GIOP පින් හතරට GIOP නෙම හිස්සෝරි හොදේ ම වැරදිල එක කිව්වා GPIO පින් තමයි හරිද නැත්තම් මම සරලම ඩී කියල ගන්නම් මොකදර සම්ප්‍රදායක විදිහතු ගන්නන්න ගහම පොඩ්ඩක් කේස් හරිද මේ විදිර සෙට් කරගත්තා ඊට පස්සේ මේක එක පින්න එකක් මේ පුෂ් බට්න එකපේ අවුට්ටක් අපි සෙට් කරගන්න ඕන මේ විදිහට ත්‍රීවෝල්ට එකට මෙන්න මේක තමයි අපේ සම්පූර්ණ සැකිට් එකවෙන් මංවාලට මේක ඩයිග්‍රම් එකක් දැම්මෙත් නැත්තේ සමහරයට ඉතාගන්න බෑ ඩයිග්‍රම් එහ දැම හේ සෙට් කරන්න යනවා එතකොටයාලට ඉගෙනගන්න හම්බෙන්න මංවාලට අයි පාරක් මේක පොඩියට පැහැදිලි කරලා දෙන්නම් නැත්ත සමහරයට පැටලෙන්න්න පුළුවන් හින්ද මේ කියලන අපි මේ LED එක කනෙට් කරන්න ඕනේ GPIOපින් දෙවනි එකට ඒ වගේම පුෂ්පරණ එක කනෙට් කරන්න ඕනේ GPIOපින් හතරවෙනි එකට ඒ වගේම LED එක නැවිගේෂන් LED එක අර මංවට කිව්වනි නෙගටුව එක මේ කියන්නේ කැතෝඩ් එක සෙට්ටෙන් ඕනේ ක්‍රයින්ඩ එකට ඒ වගේම මේක තියෙන අනිතර GPIO හතරට හයිකට පස තව එකක් ඉතුරනන කේබල් එක ඒක සෙට්ටනු අනිවාරෙන් ්‍රීවෝල්ට එකට ඕක තමයි සරලම කිවොත් අපේ නිසකිට් එක එහෙනම් අපි බලමු අපේ ප්‍රෝගෑම්මෙක් කොහොමද වැඩ කරන්න කියලා හරි මම මේ විදිහට මගේ අඩිනු අයිඩියක අද පියෝස්කන මේ අයිඩියගෙන මේ අපේ අලුත්ම අයිඩිය එක එක අඩිනු අයිඩියගේ වැශත්තගත්ති නවනේ අපි වලට ගොඩක් මාඩිනු අයිඩියගේ පරවශනකින් තමයි දෙවලිගන්නුවේ අපි අද මේකේදී උගන්නන්නේ අලුත් වශනය මේක මහලුගෙන සක්න ඉන්ටපේස්සගේ පොඩි වෙනසක් තමයි මේ අලුත් වශනය තියන්නේ ගොඩක් කට ඉදල තිබ මේ අලුත් වශනය කරන්න කියලා ඒක තමයි අපිතින් මේක තෝරගත්තය අද මේකගැන ඉන්ටපේසක යුස ප්‍රෙන්ඩ්ලි හිද තමයි ගොඩක් අය යස්කන කැමති විදිහට දැන් ලෝඩ් වෙන පේන ඉතින් අපේ ආඩිනු අයිඩ එක වාල අපේ කලින් ලෙසස් බැලු නැත්තන්ගේ වනිවාරෙන් බල්ලන්න ඒවල අපි කියල දුන්න කොම ආඩිනු අයිඩක වැඩ කරන්නේ එතකොට කොම ස්ටෝ කරන ගොඩක් යාලගෙන කියලන මේ පේනවට මේකම ඉන්ටපේස් එක ති මොන්න බායකත් එක විශේෂත්යන් මේක ඉන්ටෆේස් එක වෙනස්සනී ටමතර මෙතන පෝට් අරම්මන සිලට් කරන දෙන එකත් අපට ලේසියම්ම බලාගන්න පුළුවන් හිද තමයි මේක වාසි මමටික් ලෝස් කරගන්න එමට අපේ දෙන දින මෙන්න මේක තමයිතින් ඉන්ටෆේසක සරමුතු බොලින් මොය යන්න මේ විදිරි ප්‍රපටන්සල්ට ඉහිලියල්ලා ම පල්ලයා ජේසන් ෆයිල්ල දීල තින ස්පීතට පොඩ රදාලා ඒ අනිවාරෙන් වගේ අයිඩගේ මෙතන්ට පේස් කරලා ඕකේ කරන්න හර අනිවාරෙන් එක් කරන්න නැත්තං වැඩේ චොර වෙනවා ඊට පස්සේ පාල කරන්න ඕන අපේ බෝඩ්ගේ ස්ටෝකන් මම මේ විදිර කාපාට තිර මගේ බෝඩ්ඩ ලක් කල නැතින්ද අපි එකත් ලක් කරගමු එතකොට මෙන්න මේ විදිර ප්ලක් කරහම් මගේ පෝට් ඇත්වනම් ඊට පස්සවාල මෙතන බෝඩ්ස් කියෙන් තැන්ට ගිහිල්ලා ස්පීතට කියල සර්ච් කරන්න ඕන් හර්ද ෆිරච් කරහම ඔන්න යටමතින් ඔතින් ස්පීතට කියලා මංගු අප්ඩේට් කරලත්න අප්ඩේට් දෙන්නත් ඕනේ
ඔන්නෝකෝල අනිවාරෙන් ස්ටෝල් කරගන්න මුලින්ම රාරක කරලා කොම කරගන්න මං මේ විස්තරවාට කියලා දිරදී ඊට පස මේ විදිට වාලගේ පෝට් එක ඔටෝම සිලෙට්ටනවා වාල සිලට් කල්ලා ඊට පස මෙතන සර්ච්කන් ස්පීට කියල පෙන්න්න ස්පීතටෝකට පල්ලටකින් බලමු හම්කෝ ස්පීතට ස්පීතට මඩියුල් කියල පෙන්න්න මේකර ඩියුකිට වීවන් කියල පෙන්න්න බෝඩ් එක මේකර පොත්වී අප්ලෝඩ් කහන මෙන්න මේති ඔන්න ඕකර ඔය පොදුවී තින පොටකොලට තම පියමක පෝට අප්ලෝඩ් කන්නේ දුන්න එනම් අපි බලම දැන් කෝඩ් එක ගැන හරිද මේ කෝඩ් එක සම්පූර්ණම හිස් කල්ලා ඔන්න ඉතින් තින අපේ හිච්චි කෝඩ් එක ඇත්තමකුත් මේ ඉතින් ගොඩක් සරල කෝඩ් එකක් මහා දෙයක් ඇත්තෙම නැති දර හරිද මේක ඔය අපි මුලින්ම කතා කරම ඔය උඩ තිය සෙට් එක ඔය තින වේරියබල් සෙට් එක හරිද ඔක වේරියබල් සෙට් එක ඔය අපි දැන් ඉන්ට් LED පින් කියලා LED පින් එක දෙවනික මෙන්ෂන් කරන්න ඊට පස්සේ අපි බටන් එක මෙන්ෂන් කරන්න තුන පින් 4 කියලා ඒ කියන්නේ 4 පින් එක යූස් කරන්න කියලා ඊට පස්සේ මෙතන බටන් ස්ටේටස් එක 0 කියලා දාලා දෙනවා ඒ කියන්නේ බටන් එකේ එන අවුට්පුට් එක 0 ඒ කියන්නේ බටන් එකෙන් අපි මොකුත් වැලියු එකක් දීලා නැති හින්දා එතන 0 කියලා දුන්නා සරලම කිව්වොත් මේ වේරියබල්ස් වලින් කරන්නේ යම්කිසි වැලියු එකක් ස්ටෝර් කරලා තියාගන්න එක දැන් අපි මේ බටන් එකේ ස්ටේට් එක 0 කියලා දුන්නේ බටන් එක දැන් අපි බලවත් මොකුත් වැලියු එකක් නැති හින්දා හරිද සරලමකුත් ඉතින් අර වේරියබල් සෙට් එකකින් වෙන්නේ ඔය අපි කියලා තියෙන්නේ අදාළ දේවල් ගබඩා කරන් තමයි ඊට පස්සේ ඉතින් ඔය අපි එන්නේ void setup එක පැත්තට void setup එක ගැන කිව්වොත් ඉතින් void setup එකෙන් කපාරක් විතරයි කියවන්නේ අපේ ESP32 බෝඩ් එකකින් ඔයාලට මේක ඇතුලේ කිසිම දෙයක් අර එකපාර ගොඩක් කියවන්නේ නැහැ ඕක බෝඩ් එක එකපාර කියනුවේ හැබැයි මේ loop කියන එක ESP32 බෝඩ් එකකින් හැම වෙලාවෙම කියවනවා ප්‍රෝග්‍රෑම් එක අපි අප්ලෝඩ් කරලා පවයක දුන්න වෙලා විනම් ඔය ලූප් කියන කොටස් තියෙන ප්‍රෝග්‍රෑම් එක ESP32 බෝඩ් එකේ නිතරම කියවනවා ඒ කියන්නේ රීඩ් කරනවා හරිද ඒක තමයි විශේෂත්වය. එතකොට මං කිව්වා වගේ අර void setup එක රීඩ් කරන්නේ නැහැ හැම වෙලාවෙම ඒක එකපාරයි රීඩ් කරන්නේ ඒත් void loop කියන එක හැම වෙලාවෙම රීඩ් කරනවා හරිද දැන් ඔයාලට මම මේ පෙන්නන්න යන්නේ මෙතන දැන් මේ pin mode කියලා පෙන්නන්නේ එතකොට මේ පින් මෝඩ් කියන්නේ යන්නේ අපි මේකේ දැන් ඉන්පුට් එකක්ද අවුට්පුට් එකක්ද කියලා පෙන්නන දැන් අපි හිතන LED එක අපේ අවුට්පුට් එකනේ ඒක අවුට්පුට් එකක් විදිහට අපි මේ විදිහට මෙන්ෂන් කරන් දිනවා පින් මෝඩ් කියලා දාලා මේ විදිහට සෙමිකොලන් සේම දාලා ඔක්කොම කරලා දීලා තියෙන ඊට පස්සේ පින් මෝඩ් දෙවන එක ඒ කියන්නේ අපි බටන් එකට අදාලා ඒක ගත්තොත් අපි බටන් එක ඉන්පුට් එකක් කියලා තමයි දීලා තියෙන්නේ පේනවනේ දැන් අපි බටන් එක ගන්න ඉන්පුට් එකක් දෙන එකනේ යම්කිසි වැලියු එකක් ඉන්පුට් කරන එක ඒකින් දෙක ඉන්පුට් කියලා මේ විදිහට දීලා දිනවා ඊට පස්සේ ඔන්න අපි ඊළඟට එන්නේ මෙතන මේ තියෙන බටන් ස්ටේට් කියන එක දැන් ඔයාලට මතකනේ අපි එතන වැලියු එක 0 දුන්නා ඒ කියන්නේ අපි බටන් එක කිසිම වෙලාවක මොකුත් වැලියු එකක් දීලා නැහැ ඊට පස්සේ අපි ඒක සමාන කරනවා ඩිජිටල් රීඩ් එකකට ඒ කියන්නේ අපි දැන් බටන් එකේ රියල් අගය ගන්න හදන්නේ ඒ කියන්නේ දැන් අපි හතරවෙනි පින් එක මෙන්ෂන් කරානේ හරිද දැන් වෙන්නේ අපි මේ හතරවෙනි පින් එක මෙන්ෂන් කළා හතරවෙනි පින් එක අපි එබුවොත් අනිවාර්යෙන් 1 එනවා එබුවේ නැත්තම් බිඳුව එහෙම තමයි අර ඔයාලා අහලා තියෙනවනේ 1 2 1 බිඳුව බයිනරි අගය ඒ විදිහට තමයි මේකත් යන්නේ හරිද ඊට පස්සේ මෙන්න මෙතන බටන් ස්ටේට් එක හයි කියලා දීලා දෙනවා. ඒ කියන්නේ if එක. if else statement එක තමයි මේ තියෙන්නේ. if else statement එකේ අපි මේ විදිහට if එක දාලා ඉවරලා if එක ඇතුලෙන් අපි දීලා තියෙනවා මේ බටන් එක හදිසියවත් එක වැටුනොත් ඒ කියන්නේ high වුණොත් digital pin rate එක LED එක high වෙන්න කියලා. ඒ කියන්නේ LED එක on වෙන්න ඕන කියන එක තමයි අපි මෙතනදී කියලා තියෙන්නේ. හදිසියවත් එහෙම LED මේ අපේ අර බටන් එකෙන් මුකුත් out එකක් ආවේ නැති වුණොත් LED එක low කරන්න කියලා දෙන. ඒ කියන්නේ අපි බටන් එක එකපාරක් ඔබලා අනිත් පාරේ බුවාම බටන් එක වැලියු එක ආයේ 0 වෙනවනේ. ඒ 0 වෙන එකට තමයි මේක දීලා තියෙන්නේ. කියන්නේ LED එක off වෙන්න කියන එක තමයි මේක දීලා තියෙන්නේ. කියන්නේ මේ සරලයි ගොඩක් මෙතන මේ if else statement එක ගොඩක් සරලයි. මේකෙදි වෙන්නේ කිව්වොත් if else statement එකේ අපි මුලින් කියනවා බටන් එකේ status එක එක වුණොත් එහෙම ඒ කියන්නේ high වුණොත් digital read එකේ digital write එකේ අපි කියලා තියෙනවා LED pin එක high කරන්න කියලා. ඒ කියන්නේ LED එක on කරන්න කියලා. හදිස්සියත් එහෙම නොවුනොත් ඒ කියන්නේ else ඒ කියන්නේ එහෙම නොවුනොත් digital write එක write එක අපි සඳහන් කරලා දෙනවා LED එක low කරන්න කියලා. ඒ කියන්නේ LED එක off කරන්න කියලා. මේ කෝඩ් එක ගොඩක්ම සරලයි. ඉතින් යාළුවනේ මහ දෙයක් ඇත්තෙම නැහැ. අපි ගොඩක්ම මෙතන විශේෂ වෙන්නේ මේ if else statement එක. ඔයාලට ඉස්සරහට යද්දි ගොඩක් දේවල් තේරෙයි. අද මම මේ කෝඩ් එකේ ගොඩක් දේවල් වලට කියලා දෙන්න ගියේ නැත්තේ මොකද ගොඩක් කට්ටියට ටයිම් ප්‍රශ්න තියෙන හින්දා මම මේ විදිහට මේක අප්ලෝඩ් කරනවා. එතරම් යාළුවනේ අපි ඉස්සරහට ඊළඟ ලෙසන් වලදී අපි ලයිව් කෝඩ් කරමු. දැන් මම මෙතනදී මේ කෝඩ් එක පේස්ට් කරලා කෝඩ් එක ගැන පැහැදිලි කරන්න ගියේ. අපි ඊළඟ වීඩියෝස් වලදී අපි A to Z කෝඩ් එක ටයිප් කරගෙනම වැඩ කරමු. මොකද ඒක ඔයාලටත් හොඳයි. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මේ සිස්ටම් එකද හොඳ ඉස්සරහට අර විදිහට කෝඩින් එක කරගෙනම යන එකද හොඳ කියලා. ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා යන්න.
ගොඩක් අය හිතන වැරදියක් තමයි මේක මේ බට්න එක ඔබලා එක පරත් තිබම එල්ලිඩි කොන්නවා අයි බට්න එක බහම ඔෆෙන කළ එක මේක වෙන්නේ මේකෙද වෙන්නේ බට්න එක පාරක් බහම ඔන්නවා බට්න එකයි අතෑරයම ඔෆෙනවා එක තමයි මේ සිිස්ටම් එකෙද වෙන්නේ හරි එහනම් ඔන්න අප කෝඩ් එක දැන් අප්ලෝඩ්න වලට පේන ඇති අපි බලමු මේ රිසල්ට් එක මොනවගේ වෙයිද කියලා හරි ඔන්න කෝඩ් එක අප්ලෝඩ් ලයිවරයි එනම් අපි බලමු අපේ රිසල්ට් එක් කොහමද කියලා ඔන්න ඉතින් අපි ප්‍රෝගෑම් එක අප්ලෝඩ් කරලා ඔක්කොම කරලා අවසානයට දැන් ටෙස් කරන තමයි යන්නේ හරි ඔන්න ඉතින් සුබ මොහොතින් බට්න එකවා ඕක තමයි ඉතින් යාල සිස්ටම් එක මං හිතන වලට තේරෙන්න කියලා අද අපි මේ ගෙනාපු ලෙසන් සිරිස් එක මම හිතනවා අද අපි වලට මේ අරන් අපු ලෙසන් එක ගොඩක් හොඳට තේරෙන්නේ නැති කියලා ඔයාලට මම මේ දැන් කියන්නේ යන්නේ මේ ලෙසන් එකකින් ඔයාලා ඉගෙන ගන්න හරියට කරගත්ත කියන්නේ ඔයාලට කරන්න පුළුවන් දේවල් බොහොමයි මම ඒකෙන් ඔයාලට ටිකක් පැහැදිලි කරන්න ඔයාලට පුළුවන් වෙනවා මේ ලෙසන් එක හරියට ඉගෙන ගත්තරම් ඩෝබෙල් සිස්ටම් හදන්න ඒ වගේම ඔයාලට පුළුවන් වෙනවා ස්මාර්ට් ස්විච් හදන්න ඒ වගේම ඔයාලට පුළුවන් වෙනවා IoT ප්‍රොජෙක්ට් වලට පැනල්ස් හදාගන්න ඒ කියන්නේ මේ වලට ගොඩක් උපකාරී වෙනවා මේ පුට් බටන් එක සහ LED on off කරනවා කියන එක ඔයාලට ගොඩක් උදව් වෙනවා. ඒ වගේම ඔයාලා මේ හිතනවා ඇති මේ ESP32 එකේ මේ පොඩි LED එකක් කොහොම ඔබලා on කරන්න පුළුවන් වගේම ඔයාලා හිතන නිකමට ඔයාලා රිලේ මොඩියුල් එකක් යූස් කරලා උතන රීප්ලේස් කරලා ඔයාලට පුළුවන් ගෙදර තියෙන ලොකු බල්බ් එකක් වුණත් ඒ කියන්නේ normal current එකෙන් වැඩ කරන LED බල්බ් එකක් වුණත් ESP32 බෝඩ් එක හරහා on off කරගන්න පුළුවන්. අපි මේ ඉගෙන ගත්ත පුංචි දෙයක් වුණාට ඔයාලට මේ දෙයින් අලුත් දේවල් ගොඩක් කිරීමේ හැකියාවක් තියෙනවා යවලේ. ඒකින් අනිවාර්යෙන් මේ දේවල් වල හරියට ඉගෙනගෙන හරි දේවල් වලට යොදා ගන්න. ඒකින්ද ඔයාලා හිතන්න එපා ඔයාලා මේ ඉගෙන ගත්ත පොඩි දෙයක් කියලා. ඔයාලා ඉගෙන ගත්තේ මේ ESP32 lesson series එකට එන්ටර් වෙන්න පුළුවන් ලොකුම දෙයක් තමයි අද ඉගෙන ගත්තේ. එහෙනම් යාළුවනේ ඔයාලා අනිවාර්යෙන් තවත් කෙනෙක්ට මේ වීඩියෝ ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලගේ මේ වගේ දේවල් ඉගෙන ගන්න කැමති කට්ටිය ඉන්නවා නම් යාළුවා කියන්න අපිට subscribe කරලා bell icon එක all දාලා තියාගන්න කියලා. ඒ වගේම මේ වීඩියෝ එක ගැන මොනවද හිතෙන්නේ කියලා ඒවට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඉස්සරහට වුණ lessons ගැනත් ඔයාලා කමෙන්ට් එකක් දාලා යන්න. අපි ඉස්සරහට හතරවෙනි lesson එක විදියට අරන් ඉන්න හිතාගෙන ඉන්නේ මේ අද කියලා දුන්න lesson එකට වැඩිය හාත්පසම වෙනස් දෙයක්. අද අපි කරේ push button එකක් use කරලානේ. ඊළඟ ඉතින් ඔයාලට පුළුවන් නේ ස්මාර්ට් ෆෝන් එකක් use කරලා IoT විදිහට LED එකක් on off කරගන්න. එහෙනම් අපි අදට ගිහින් යන්නම්. අපි ඊළඟ ටියුටෝරියල් එකේ හම්බෙමු. good luck.